අයිබෝවන් ටෙස්ට් ඔෆ් සිලෝන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ කඩේ විදිහටම කඩේ රසටම chicken fried rice එකක් මුලින්දම ලේසියෙන් හදාගන්න විදිහ. මේක කඩේ fried rice එකේම රසට හදාගන්න උදව් වෙන පුංචි tips ගොඩකුත් මම මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් අනිවාර්යෙන්ම බලන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව බලමු මේ රසමරස chicken fried rice එක හදාගන්න විදිහ. පළවෙනි ටිප් එක තමයි fried rice එකට හොඳ හාල් එකක් තෝරගන්න එක. බාස්මති හරි කිරිසම්බ හරි මේකට ගොඩක් හොඳයි. අද මම අරගෙන තියෙන්නේ බාස්මති හාල්. දෙවෙනි ටිප් එක තමයි බත් එක උයා ගන්න විදිහ. බත් එක උයද්දී ඔයා වෙනදට තියනට වඩා වතුර ටිකක් අඩුවෙන් තියාගන්න. ඒ වගේම අපි ලුණු ටිකක් දාගන්න ඕනේ. මම මෙතනදී ලුණු තේ හැන්දක් දාගන්නවා. ඒ වගේම බත් එකේ ඇලෙන ගතිය නැති වෙන්න තෙල් ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඔයාලට තෙල් වෙනුවට බටර් දාගන්නත් පුළුවන්. එතකොට බත් එක බෙරි වෙන්නේ නැතුව කඩේ විදිහට මේ රසෙටම fried rice එක හදාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම මේ විදිහට හොයාගත්ත බත් එක. දැන් මම මේක නිවෙන්න දීලා ෆ්‍රිජ් එකට දාලා පැය කිහිපයක් තියාගන්නවා. මොකද අපි උණු බත් වලින් fried rice හදන්නේ නැහැ. එහෙම කළොත් ඒක fry කරන්න බෑ. මොකද බත් එක බෙරි වෙලා බත්තර ටික එකට ඇලෙනවනේ. ඒ නිසා ෆ්‍රිජ් එකට දාලා ගත්තාම අපිට කඩේ විදිහටම කඩේ රසෙට මේ rice එක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔය අලුතෙන් බත් යන්නේ නැත්නම් ඔයාලට පුළුවන් කලින් දවසේ ඉතුරු වෙච්ච බත් තියෙනවා නම් ඒ ටික ෆ්‍රිජ් එකේ තියලා ගන්න. ඒ විදිහට ඔයාලට මේ rice එක රසට හොඳට හදාගන්න පුළුවන්. අද මම මේ chicken fried rice එක හදාන්නේ දෙන්නෙක්ට ඇති වෙන ප්‍රමාණයට. ඒ නිසා මම බත් කෝප්ප 3ක් අරගෙන තියෙනවා. ඊළඟට මම හදන්නේ chicken ටික හදාගන්න. මම මෙතන chicken gram 150ක් වගේ මේ විදිහට තම්බලා අරගෙන තියෙනවා. ඊළඟට මම හදන්නේ මේ chicken ටික බැද ගන්න. chicken ටික මේ ගානට බැදලා ගත්තට පස්සේ මේ ටික පොඩි කෑලි වලට ඉරා ගන්න ඕනේ. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කැරටුයි කෝවයි ලුණු කොලයි. ලුණු කොල වෙනකොට ලීක්ස් ගන්නත් පුළුවන්. තුන්වෙනි ටිප් එක තමයි fried rice එකට එළවලු ගොඩාක් වැඩි කරගන්න එපා. ඒ වගේම එළවලු කපද්දී පුළුවන් තරම් හීනියට කපා ගන්න. මම හීනියට දිග අතර කපාගෙන තියෙන්නේ. එතකොට fried rice එක හරිම රසයි ඒ වගේම ලස්සනයි. ඒ වගේම මම මෙතන කරපිංච ටිකකුත් හීනියට කපාගෙන තියෙනවා. බිත්තර දෙකක් අරගෙන තියෙනවා. තක්කලි සෝස් මේස හැඳි එකක්. සොයි සෝස් තේ හැඳි දෙකක්. ඒ වගේම පොඩියට කපාගත්ත සුදු ලුණු බිත් 3ක් අරගෙන තියෙනවා. ඒකත් එක්කම තලාගත්ත පොඩි ඉඟුරු කෑල්ලකුත් තියෙනවා. අපිට සීනි තේ හැඳි එකක් ඕන වෙනවා. ලුණු වට රස අනුව ගන්න පුළුවන්. දැන් fried rice එක හදාගන්න ඕන කරන හැමදේම ලෑස්ති. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස chicken fried rice එක හදාගන්නේ කියලා. දැන් මම pan එක ලිපේ තියා ගන්නවා. ඔයාලා මේක හදන්න ටිකක් ඉඩ තියෙන ලොකු pan එකක් ගන්න. එතකොට මේක හදාගන්න ලේසි. මම දැන් pan එක රත් වෙනකොට ඒකට තෙල් මේස් හැඳි 3ක් දා ගන්නවා. තෙල් එක ටිකක් රත් වෙන්න දෙන්න. තෙල් එක රත් වුණාම මම මුලින්ම එකතු කරගන්නවා සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි. දැන් මේක ටිකක් මේ විදිහට කලවම් කරලා ඒකත් එක්කම මම බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර දාගන්නකොට ගින්දර ටිකක් වැඩියෙන් තියාගන්න. බිත්තර ටික අපි හොඳට මෙහෙම ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. දැන් ඊළඟට මම බත් ටික එකතු කරගන්නවා. මතක් කරලා ගින්දර හොඳට වැඩි කරගන්න. මේ බත් එක හොඳට fry කරගන්න නම් ගින්දර හොඳට වැඩියෙන් තියෙන්න ඕනේ. මේ fried rice එක හදද්දි ගින්දර වැඩියෙන් තියාගන්න එක තමයි 4වෙනි ටිප් එක. වැඩි ගින්දරේ මේ බත් එක fry වුණොත් තමයි කඩේ රසටම මේ rice එක අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම කරපිංච ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් මම කැරටුයි ගෝවයි ටික එකතු කරගන්නවා. ඊළඟට චිකන් ටිකක් දාගන්නවා.
අන්තිමටම සෝයි සෝස් ටිකයි කෙචප් ටිකයි සීනි දාගන්නවා. ඒ වගේ මේ වෙලාවේදී වඩ පුළුවන් රසායන ලුණු දාගන්න. අන්තිමටම ලුණු කොළ ටික එකතු කරගෙන මෙතනදී මම ලිප් ඔෆ් කරගන්නවා. ඊට පස්සේ තව ටිකක් හොඳට කලවම් කරලා අඩු පුළුවන් මේක ලිපෙන් බාගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස ෆ්‍රයිඩ් රයිස් එක. ඔයාලත් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. මේ ෆ්‍රයිඩ් රයිස් එකට හරියන chili paste recipe එකකුත් මම channel එකේ දාලා තියෙනවා. ඉස්සු වලින් හදන chili paste recipe එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. ඒ වගේම මේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා තාත්තෙන් මතක් කරනවා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ රසම රස වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.